හලෝ කොහමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මම මේ දඩි වීඩියෝ වලට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලා දන්නවනේ දැන් වයිරල් යනවා ජැපනීස් චීස් කේක් කියලා ලෝ බජට් චීස් කේක් එකක්. ඉතින් මටත් හිතුණා ඒක try කරලා බලන්න. ඉතින් මමත් හැදුවා. වීඩියෝස් වල තියෙන විදිහටම මේ මම ග්‍රීක් යෝගට් එකකුත් ගත්තා. මම මේ ග්‍රීක් යෝගට් කාපු ෆස්ට් ටයිම්. මම කලින් කාලා තිබ්බේ නැහැ. ඉතින් මේ ග්‍රීක් යෝගට් වල නම් එහෙම කියන ලොකු වෙනසකුත් නැහැ රසකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් මී කිරි කන්නේ. ඒ විදියම තමයි ඒ රසමයි ඒ ඇඹුලමයි. එහෙම කියන තරම් ලොකු වෙනසක් නැහැ. ඉතින් මම වීඩියෝස් වල තිබ්බ විදියටම මේක හදාගත්තා. බිස්කට් පොංගොල්ල දාගෙන. ඉතින් වීඩියෝ වල තියෙන්නේ අපි ග්‍රීක් යෝගට් එක අරගෙන අපි කැමති බිස්කට් එකක් මේකට දාගන්න පුළුවන්. මේකට මේ බිස්කොෆ් කියන බිස්කට් එක තමයි ඔරිජිනල් රෙසිපි එකට දාගන්නේ උනාට. ඉතින් ඒක ගොඩක් ගණන්නේ. ඒක නිසා අපි ලෝ බජට් නේ මේක කරගන්නේ. මේකට ඔයගොල්ලන්ට කැමති බිස්කට් එකක් දාගන්න පුළුවන්. මම ගත්තේ හවායන් කුකීස්. අර පොල් රසත් එක්ක ඒක චුට්ට රසක් එනවා. ඔයාලට මේකට නයිස් එකක් වුණත් අර මිල්ක් බිස්කට් තියෙන මේ මොනවා හරිම වුණත් මේකට දාගන්න පුළුවන්. ඉතින් මම දැකලා තියෙනවා සමහර වීඩියෝස් වල මිල්ක් මේඩ් දාගන්නවා, චොක්ලට් සිරප් දාගන්නවා, චොක්ලට් ගනාෂ් දාගන්නවා. ඉතින් මේක කැමති විදිහකට අපිට මේක හදාගන්න පුළුවන්, රස කරගන්න පුළුවන්. සමහරු ස්ට්‍රෝබෙරි ජෑම් එහෙමත් දාලා තියෙනවා මම දැකලා තියෙනවා. එහෙම රසයි කියනවා. ඉතින් මම පැය 12ක් මේකේ කිව්ව විදිහටම තියාගෙන ගත්තා. මට නම් මේක ඉතින් එහෙම කියන්න තරම් ලොකු රසක් නැහැ. මේකේ එන්නේ මේ පොඩි ඇඹුල් රසක් එක්ක අපි දාපු බිස්කට් එකේ රස තමයි එන්නේ. මේකට බිස්කට් ටිකක් වැඩිපුර දාගන්නවා නම් සාමාන්‍යයෙන් චුට්ටක් කන්න පුළුවන්. හැබැයි අර වව් පට්ට එහෙම කියන්න තරම් රසක් මට නම් මේකේ නැහැ. ඉතින් එක එකනාගේ ටේස්ට් එක වෙනස්නේ. ඉතින් කැමති කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්.